මාස 10කට අධික කාලයක් ඇගේ කන තුල ඉතාමත් අධික වේදනාවක් පැවතුණා. නැත්නම් හිටපු ගමන් ඇය පණ නැතුව වැටෙනවා. දෙවියන් වහන්සේ මේ මොහොතේ කළාවු සාක්ෂියක් ගැන අපි අහුම්කම් දෙන්න යනවා. මේ සහෝදරිය මාලා ඇය වැලිපැන්න ප්‍රදේශයේ සිට තමයි මේ ස්ථානට අද දවසේ පැමිණ තිබෙන්නේ. මාතක ප්‍රකාශ කරා දෙවියන් වහන්සේගේ ජීවිතයේ මැද කළාවු බලවත් ක්‍රියාවක්. ඇය ප්‍රකාශ කරා මාස 10කට අධික කාලයක් ඇගේ කන තුල ඉතාමත් අධික වේදනාවක් පැවතුණා. ඒ නිසා ඇයට පණ නැති ගතියක් නැත්නම් හිටපු ගමන් ඇය පණ නැතුව වැටෙනවා. එවැනි තත්ත්වයක් ඇයට තිබුණා කියලා. ඒ වගේම ඇය ප්‍රකාශ කරා ඇගේ ඇඟිලි නමන්න බැරුව ඇඟිලි වල ඉතාමත් අධික වේදනාවක් තිබුණා. ඒ ඇඟිලි ඇය කියනවා ජනේලයකට දවසක් අසු වෙලා එදායින් පස්සේ ඉඳන් ඒව නමන්න බැරුව ඇය හිටියා කියලා. නමුත් අද දවසේ මේ මොහොතේ ප්‍රධාන සභා පාලකතුමාට යාක්ෂා කිරීමේ අනතුරුව ඇය ප්‍රකාශ කරන ඇගේ කනේ තිබුණ සම්පූර්ණ වේදනාව ඉවත් වුණා. ඒ වගේම ඇයට තිබුණ අන්බැලන්ස් ගතිය නැත්නම් ඒ අපහසු ගතියක සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා. ඒ වගේම දැන් ඇඟිලි සම්පූර්ණයෙන්ම නමන්න හැකියාව ලැබී තිබෙනවා කියලා. අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා.